ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ කුරුණෑගල තියෙන තවත් ලස්සන පන්සලක් ගැන. ඉතින් කුරුණෑගල අය කුරුණෑගල නොවන අය ඔයාලා හැමෝම දන්නවනේ කුරුණෑගල ඇතුගල පන්සල. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ නම් ඇතුගල පන්සල නෙවෙයි. කුරුණෑගල තියෙන තවත් ඇතුගල වගේම ලස්සන පන්සලක් ගැන. මේ පන්සල තියෙන්නේ වැවරවුම පාරේ. මේ පන්සලේ නම තමයි වැව්ගල විහාරය. ඉතින් මේ වැව්ගල විහාරයට කුරුණෑගල නගරය එතකොට වැව ඒ හැමදේම හරීම ලස්සනට පේනවා. ඉතින් ඔයාලත් කුරුණෑගල ආවහම මේ වැව්ගල විහාරයටත් ඇවිත් යන්න. මොකද මේ පන්සල ඒ තරම්ම ලස්සනයි. මට මතක තමයි අතනින්ද මේකද ඉතින් අපි දැන් ඉන්නේ කුරුණෑගල වැවරවුමේ. තාම අපි පන්සලට යන්න පිටත් උනේ නැහැ. අපි ඉතින් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා තමයි පන්සලට යන්න පිටත් උනේ. ඉතින් අපි පන්සලට ආවා. අපි උදේවරුේ තමයි පන්සලට ආවේ. ඉතින් මේ වෙලාවටත් හරිම ලස්සනයි පන්සල. ඇත්තටම මේ පන්සලට කුරුණෑගල නගරේ එතකොට වැව ඒ හැමදේම ලස්සනට පේනවා. මේ පන්සලට ඇත්තටම ඇතුගලත් පේනවා. ඇතුගල බුද්ධ ප්‍රතිමා වහන්සේත් මේ පන්සලට හොඳටම පේනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ වගේම මේ පන්සල ඓතිහාසික වටිනාකමක් තියෙන පන්සලක්. ඉතින් ඔයාලා ඇතුගල බලන්න ඇතුගල විහාරය වන්දනා කරන්න එනවා වගේම කුරුණෑගල ආවහම මේ පන්සලත් බලන්න එන්න. මේ පන්සලත් හරිම ලස්සනයි. හරිම නිස්කලංක වටපිටාවක් තියෙන්නේ. ඒ වගේම හරිම ලස්සනට පන්සල තියෙනවා. හවස් වරුවට නම් හරිම ලස්සනයි. මොකද අපිට අද එන්න වෙලාව තිබුණේ උදේවරු. ඒකයි අපි අද උදේවරු ආවේ. නැත්තම් හවසටත් හරිම ලස්සනයි. ඉර බැහැගෙන යන වෙලාවටත් හරිම ලස්සනයි.
පේනවා. නම්බරේ දාන්න එතකොට හරි